ඉස්කෝලේ ඇරලා මෙයා ඉතින් පන්සලට යන්න හදන්නේ. ඉතින් අපි අහනකොට එපා කිව්වට අහන්නේ. පොත් ටික ගන්නවා, ගෙදර එනවා, පොත් තියනවා. වැඩ කරන පොත් ටික අරගෙන පන්සලට යනවා. ඒ ගිහිල්ලා උදේ දුවගෙන එනවා අයත් ගෙදර. ගෙදර ඇවිල්ලා ඉතින් ඉක්මනට ලැහැත් වෙලා ඉස්කෝලේට යනවා. එහෙම අවුරුදු 2ක් එයා ගත කරා ඒ පන්සලත් එක්ක. ගෙදර නෙවෙයි වැඩිපුර පුංචි කාලේ ඉඳලා හිටියේ පන්සලේ කිලෝමීටර් කිලෝමීටර් 1කමාරක් විතර දුවගෙන එනවා උදේට. ආයි වෙනකොට ගෙදර. ඇවිල්ලා ඉතින් ඒ පැවිදි දෙවිත්වයට යනකම්ම එයා ඒ පන්සලේ තමයි ගත කෙරුවේ. අපිත් එක්ක හිටිය කාලේ අඩු. පන්සලත් එක්ක තමයි හිටියේ ගමේ පන්සලේ. ඊට පස්සේ 4 පන්තියට යනකම් ගියා. අවුරුදු 2ක් මෙයා මහාන වෙන්න අපෙන් යවුවා. අපි කැමති වුණේ. ඊට පස්සේ නමුත් එයාගේ කැමැත්තට ඉඩ දෙන්න වුණා. ටීචර් පණිවිඩය වෙනවා. මෙයා කල්පනා කරනවා මොකද ඒ කියලා. ඊට පස්සේ මම අහනකොට මට ඒ විස්තරේ ටීචර් කිව්වා. ඊට පස්සේ මම එදා ඉඳලා කල්පනා කරුවා මෙයාට ඉඩ දෙන්න ඕනේ කියලා. ගෙදර තාත්තත් එක්ක එහෙම කතා බහ කරලා එයාට ඉතින් ඉඩ දුන්නා ඒකට. එතකොට පැවිදි වෙනකොට අවුරුදු 9යි අවුරුදු 2ක්ම පොර ඇල්ලුවා මෙයා. මහාන වෙන්න දෙන්න කියලා. මහාන වෙන්න දුන්නේ නැත්නම් ගහක් යට හරි මහාන වෙනවා. ඊට පස්සේ අපි පන්සලේ ගමේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කියනකොට ඉතින් එයාත් කැමති වෙලා ඒකට ඉඩ දීලා එයාත් උදව් දුන්නා. ඊට පස්සේ ඉතින් පැවිදි ජීවිතේට ඉතින් ඇතුළත් වුණා. අවුරුදු 2ක් විතර එයා කල්පනා කර හිටියේ. යාට මම සිවුර දාගන්න බැරි වෙයි කියලා. සිවුර දාගත්තන් පස්සේ තමයි අපිත් එක්ක hina වෙලා කතා කරේ. පස්සේ මහාන කරන්න ගියාට පස්සේ එයා සිවුර ඇඟට දාගත්තට පස්සේ තමයි එයාට මේ සතුට හිතලා hina වුනේ. එතකොට තමයි සතුට උනේ සිවුර ඇඟට දාගත්තට පස්සේ. කියලා තමයි එයා කිව්වේ අපිට. දෙන්න අයියා මල්ලි යනකොට දෙන්නට දෙනවා රුපියල් 10 බස් එකේ යන්න. අයියා රුපියල් 10 අරගෙන යා ටිකට් ගන්නද කාලා එනවා. මම පොඩි මල්ලි ගිහිල්ලා එවලා රුපියල් 5ක් දීලා බස් එකේ ටිකට් එක කඩලා ටිකට් එකට දීලා ඉතුරු රුපියල් 5 දෙනවා වයසක ඉල්ල ගන්න කිරියම්ම කෙනෙකුට. කකුලක් නැහැ. එයාට දීලා ඇවිල්ලා අපි අතින් කියන තාත්තා තමයි 5 මන් දුන්නා. කිරියම්ම කිටිය කකුල කපලා එයාට කියලා කියනවා. අයියා වියදම් කරගත්තා කියනවා. එහෙම තමයි පොඩි කාලෙත් එයා හිටියේ. තද වෙනකන් තාතෝවත් කියලා නැහැ. මේ වයසට මහාන ජීවිතය වුණත් අපිට ගත කරපුව කාලේ පොඩි වයසේ වුණත් බැරි වුණා එයාගේ වරදක් අහගන්න ලොකු ආමඳුරුන්ගෙන් එයාගේ අඩුපාඩුවක් අපිට කිව්වේ නැහැ කවදාවත් ලොකු ආමඳුරුන්. එයා මෙහෙමයි කියලා. තවත් ශාසනයේ කටයුතු වැඩ කරන්න සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.